welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් vlog එකක් මම අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ රසමලස්ස මාලි බිස්කට් චොක්ලට් පුඩින් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මේ රෙසිපි එක හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. icing butter ඒ මුකුත් ඕන වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ රසමලස්ස පුඩින් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙන මාලි බිස්කට් පොඩි පැකට් 3ක් වගේ මම අරගෙන තියෙනවා. ඊළඟට ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා මිලිලීටර් 500ක්. ඊළඟට කොකෝ පවුඩර් මේස හැඳි 2ක්. ඊළඟට ගන්න ඕනේ සීනි. ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ. අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ මේ වගේ භාජනයක් අරගෙන ඒකට කොකෝ පවුඩර් මේස හැඳි 2ක් එකතු කරන්න. ඊට පස්සේ අපි ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් වගේ එකතු කරගන්න ඕනේ. දැන් මේ වගේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට මාලි බිස්කට් 10ක් වගේ මේකට දාගන්න ඕනේ. දැන් මේ භාජනය ලිපේ තියාගෙන මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ කිරි එක ඉක්මනට අඩිය අල්ලනවා. ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. සීනි ටිකත් මේ වගේ හොඳට කලවම් කරලා දී කරගන්න. ඕගොල්ලන්ට පේනවා ඇති කිරි එක හොඳට උකු වෙලා තියෙනවා. මේ ගානට වගේ උකු වුණාම ඇති. ඊළඟට ඕගොල්ලන්ට මේ පුඩින් එක ට්‍රේ එකක හරි මේ වගේ බොක්ස් එකක හරි දාගන්න පුළුවන්. ඕගොල්ලෝ ගන්න ට්‍රේ එකකට හරි බොක්ස් එකකට හරි මේ වගේ ලන්ච් ෂීට් එකක් දාලා අරගන්න. ඊළඟට කරන්න ඕනේ බිස්කට් එක මේ වගේ කිරි එකේ පොඟවලා ඔයාලා ගත්ත භාජනේ මේ වගේ ලස්සනට ලේයර් එකක් වගේ තියාගෙන යන්න. ඊළඟට අපි හදාගත්ත චොකලට් එක මේ වගේ දාගන්න ඕනේ. මේ වගේ ලේයර් 3කට වගේ මම මේක හදාගන්නවා. ඊට පස්සේ අන්තිමේටම මම චොක්ලට් වැඩිපුර දාගන්නවා. ඔයාලට මේ පුඩින් එක කැමති විදිහට සරස ගන්න පුළුවන්. මං මාලි බිස්කට් පොඩියට කුඩු කරලා මෙහෙම උඩට දාගන්නවා. දැන් අපේ මාලි බිස්කට් පුඩින් එක හරි. දැන් මම මේක ෆ්‍රිජ් එකේ විනාඩි 15ක් වගේ තියාගන්නවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ අපේ මාලි බිස්කට් පුඩින් එක